අපි හැමදාම වයර්ලස් හෙඩ්සෙට්, ස්පීකර් සහ ෆෝන් සම්බන්ධ කරන්න පාවිච්චි කරන Bluetooth තාක්ෂණයට ඒ නම ලැබිනේ අවුරුදු 1000කටත් වඩා පැරණි රජ කෙනෙක් නිසා කියලා. මේක අහම්බෙන් දාපු නමක් නෙවෙයි. මේ පිටුපස ඉතාමත් අර්ථවත් ඉතිහාසයක් තියෙනවා. මේ නමට මූල් වුණේ දසවෙනි සියවසේ ස්කැන්ඩිනේවියාවේ ඩෙන්මාර්කයේ සහ නෝර්වේ රජකම් කරපු හැරල්ඩ් බ්ලූටූත් කියන රජතුමායි. ඔහු ඉතිහාසයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ එකිනෙකා සමග සටන් කරමින් හිටපු විවිධ ගෝත්‍රික කණ්ඩායම් එක්සත් කරලා ඩෙන්මාර්කයේ සහ නෝර්වේ එකම රාජ්‍යයක් බවට පත් කරපු පාලකයා විදියටයි. ඉතින් මේ තාක්ෂණයට බ්ලූටූත් කියන නම යෝජනා කරේ 1997 වසරේදී ඉන්ටෙල් සමාගමේ ඉංජිනේරුවෙක් වුණු ජිම් කාඩැක් කියන පුද්ගලයායි. ඒ කාලේ එරික්සන්, නෝකියා සහ ඉන්ටෙල් වැනි සමාගම් එකතු වෙලා විවිධ උපකරණ එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් කෙටි දුර රැහන් රහිත පද්ධතියක් හදන්න උත්සාහ කරමින් හිටියා. හැරල්ඩ් රජතුමා රටවල් සහ ගෝත්‍ර එකතු කළා වගේ මේ තාක්ෂණය මගින් පරිගණක සහ sannivedana උපකරණ එකතු කරන නිසා ඔහු මේ නම යෝජනා කළා. ඔයාලා Bluetooth ලෝගෝ එක හොඳට බැලුවොත් ඒකෙත් තියෙන්නේ රහසක්. ඒ ලෝගෝ එක ඇත්තටම හැරල්ඩ් බ්ලූටූත් රජතුමාගේ නමේ මුලකුරු දෙක වන H සහ B කියන අකුරු දෙකයි. හැබැයි ඒක ලියලා තියෙන්නේ පැරණි ස්කැන්ඩිනේවියානු රූනික් අක්ෂර කලාවෙන්. ඒ අකුරු දෙක එක මත එක තියලා තමයි අද අපි දකින නිල් පාට බ්ලූටූත් ලකුණ හැදිලා තියෙන්නේ. රජතුමාට බ්ලූටූත් නිල් දත කියන නම පටබැඳිලා තියෙන්නේ ඔහුගේ එක දතක් මිය ගිහින් නිල් හෝ අඳුරු පැහැයක් ගෙන තිබුණු නිසා කියලා තමයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ. අද විද්දී ලෝකී බිලියන ගණනක් උපකරණ එකිනෙක සම්බන්ධ කරන මේ තාක්ෂණය තවමත් ඊ පැරණි රජතුමාගේ එකමුතු කිරීමේ සංකීතය ලෝකීය පුරා අරන් යනවා.